විසඳුම සරලයි. මොකක්ද මේ අලුත් වැඩසටහන? මං හිතන්නේ ඕගොල්ලොත් හිතන්නේ නැති මොකක්ද මේ විසඳුම සරලයි කියලා අපි කරන්න යන්නේ කියලා. ඉතින් මේ channel එකේ අපි කරන්න යන්නේ එදිනෙදා ජීවිතේ ඕගොල්ලන්ට ප්‍රශ්න වෙලා තිබුණු දේවල්, එහෙමත් නැත්නම් අභියෝගයක් වෙලා තිබුණු දේවල්, විසඳ ගන්න තේරෙන්නේ නැතුව තිබුණු දේවල් ගැන හරිම සරලව අපි කතා කරන්න යනවා. ඉතින් ඒ වගේ ප්‍රශ්න වලට මුහුණ දීපු අය මෙතනට ඇවිල්ලා ඒගොල්ලෝ අනුගමනය කරපු ක්‍රම, ඒගොල්ලෝ කොහොමද මේ ප්‍රශ්න වලින් එළියට ආවේ කියලා අපිත් එක්ක කතා කරන්න යනවා. ඉතින් අද එපිසෝඩ් එක හරිම වැදගත් එපිසෝඩ් එකක් වෙන්න යනවා. මොකද මම දන්නවා 100ක් ගත්තොත් 99.999%ක්ම මේ අභියෝගයට නම් මුහුණ දීලා තියෙනවා. දැන් ඕගොල්ලෝ බලනවා ඉතින් මොකක්ද මේ අභියෝගය කියලා. මං කිව්ව ගමම ඕගොල්ලන්ට තේරෙයි ඔව් මේකට නම් අපි මුහුණ දීලා තියෙනවා කියලා. ඒ තමයි කම්මැලිකම. කම්මැලිකම කියන දේ මුහුණ දුන්නේ නැති කෙනෙක් ඉන්නවනම්, කම්මැලිකම කියන දේ අත්දැකපු නැති කෙනෙක් ඉන්නවනම් ඒක ලෝක පුදුමයක්. ඉතින් කම්මැලිකම ගැන කතා කරන්න මේ වෙලාවේ මම කම්මැලිකමට විශේෂඥයෝ දෙන්නෙක්ව ගෙන්නලා තියෙනවා. ඉතින් අපි බලමු කවුද ඒ කියලා. හෙලෝ ආශේන්, හෙලෝ යශෝදා. හරි. ඉතින් මේ දෙන්න තමයි අද ඇවිත් තියෙන්නේ අපිත් එක්ක කම්මැලිකම ගැන කතා කරන්න. ඉතින් ඒ හින්දා අපි අහලා බලමු මේගොල්ලෝ මොනවද කම්මැලිකම ගැන අපිට කියන්නේ කියලා. මේගොල්ලෝ දෙන විසඳුම් සරලද කියලාත් අපි බලමු. ආශේ, මුලින්ම මම ඔයාගෙන් අහන්නම්. ඔයා හිතන විදියට කම්මැලිකම කියලා කියන්නේ මොකක්ද? කම්මැලිකම කියන්නේ විශේෂඥයෙක් හැටියට මං හිතන්නේ කම්මැලිකම කියන්නේ ඒක ඕනම කෙනෙක්ට වෙන්න පුළුවන් මං කියන්නේ. අපිට හොඳ අදහසක් තියෙන්න පුළුවන්, ඒක කරන්න රිසෝසසුත් තියෙන්න පුළුවන්, වෙලාවත් තියෙන්න පුළුවන්, අපිට අපේ ගෙවල් වලින් සපෝට් එකකුත් තියෙන්න පුළුවන්. ඒ වුණාට ඒකට කිසිම මොටිවේෂන් එකක් නැති වෙන්න පුළුවන්. මම හිතන්නේ ඒක තමයි කම්මැලිකම කියලා. හරි. මම මෙහෙම කිව්වොත් ඒක හරිද කියලා බලන්න. දැන් අපේ ගේ හොඳටම හැඩි වෙලා. කොස්සක් තියෙනවා අතු ගන්න. අස් කරන්න ඕන බඩුත් තියෙනවා. හැබැයි ඒත් ගේ අස් කරන්න නැතුව අපි ඉන්නවා. ඒකද කම්මැලිකම කියන්නේ? ඔව්, මට හිතෙනවා ඒක හොඳයි කියලා. ඒ වුණාට හැබැයි ඔක අපේ අම්මගෙන් ඇහුවොත් එහෙම මං ඒක කරනවාද කියලා අන්න එතන පොඩි ප්‍රශ්නයක් තියෙනවා. හරි. අපි එහෙනම් ඊළඟට බලමු යශෝදා මොනවද කම්මැලිකම ගැන හිතන්නේ. එයාට මොකද්ද කම්මැලිකම ගැන තියෙන අදහස කියලා. යශෝදා, ඔයාට අනුව කම්මැලිකම කියන්නේ මොකද්ද? මට හිතන විදියට දැන් මං දෙයක් ආසාවෙන් නම් කරන්නේ, එතන ආසාව නැත්තම් ඒක පොඩි කම්මැලිකමක් තියෙනවානේ. මං හිතනවා මං දෙයක් ආසාවෙන් කරන්නේ නැත්තම් ඒක තමයි කම්මැලිකම කියන්නේ. ඒ කියන්නේ ඔයා කියනවා දෙයක් කරන්න ඔයාට ආසාවක් නැතුව ඔයා දෙයක් කරනවා නම් ඔයා හිතනවා ඔයාට කම්මැලිකමක් දැනෙනවා කියලා. හරි. එතකොට ඒ කියන්නේ එහෙනම් ඔය දෙන්නම කියපු වචන ගත්තාම එතකොට ඒ කියන්නේ කම්මැලිකම කියන්නේ අපිට කරන්න පුළුවන් හැකියාව තියෙනවා. හැබැයි අපි ඒක කරන්නේ නැහැ. ඒක තමයි කම්මැලිකම කියන්නේ. එතකොට අශෙන් ලස්සන දෙයක් කිව්වා එතන සමහර වෙලාවට අපිට මොටිවේෂන් එකක් නැහැ කියලා. එතකොට මොටිවේෂන් එකක් නැහැ කියලා කියන්නේ කම්මැලිකමද? මොටිවේෂන් එකක් නැහැ කියන්නේ කම්මැලිකමවත් නෙමෙයි. දැන් අපිට සමහරක් වෙලාවට අපි අපේ ජීවිතේ එක එක වාතාවරණ වලින් මනුස්සයන්ට යන්න පුළුවන්. එතකොට අපිට හැම වෙලේම එක්ස්පෙක්ට් කරන්න බෑ හැම මනුස්සයාටම මොටිවේෂන් එකකින් කරන්න ඕනේ කියලා. ඉතින් ඒ මොටිවේෂන් එක නැති වෙලාවේදී වුණත් සමහරක් වෙලාවට අපිට දේවල් කරන්න වෙනවා. ඒ කරන එකට මොටිවේෂන් එකත් එක්කම අපිට කමිට්මන්ට් එක, අපේ තියෙන ඩිසිප්ලින් එක කියන දේත් අදාළ වෙනවා. ඉතින් මේ ඔක්කොම මං හිතන්නේ බලපානවා කම්මැලිකම කියන දේ. මේ දේවල් අඩු වුණාම තමයි මං හිතන්නේ කම්මැලිකම කියන දේ එළියට එන්නේ. එහෙනම් අපිට සරලව කියන්න පුළුවන් කම්මැලිකම කියලා කියන්නේ කරන්න හැකියාව තියෙනකොට, කරන්න අවශ්‍ය හැම දෙයක්ම තියෙනකොට උනන්දුවක් නැතිකම නිසා අපි ඒ දේ නොකර ඉන්න එක තමයි කම්මැලිකම කියන්නේ. අපිට මෙහෙම සරලව කියන්න පුළුවන් නේ. හැම දෙයක්ම තියෙනවා හැබැයි කරන්න උනන්දුවක් නැහැ. ඒක කම්මැලිකම. හරි. දැන් ඊළඟට තව ලොකු ප්‍රශ්නයක් තියෙනවා මේ කම්මැලියොන්ට තියෙන. හරිද? කම්මැලියොන්ගේ ගෙවල් වල ඉන්න අයටත් මේ ප්‍රශ්නේ ඇති මං හිතන්නේ. කම්මැලිකම කියලා කියන්නේ ලෙඩක්ද? ડોක්ටර් කෙනෙක්ගෙන් බෙහෙත් ගන්න ඕන. එහෙම නැත්නම් මානසික වෛද්‍යවරයෙක්ව හම්බ වෙන්න ඕන. මේ වගේ ලෙඩක්ද කම්මැලිකම කියලා කියන්නේ? මොකද යශෝදා හිතන එක ලෙඩක්ද? මට නම් සමහරක් වෙලාවට හිතලා තියෙනවා මේක ලෙඩක්ද ඔයාට ලෙඩක් වගේ මට ලෙඩක් වගේද කියලා. මට ඒක මං හිතන විදිහට ලෙඩක් වෙන්නත් පුළුවන්. හැබැයි මානසික ප්‍රශ්නයක් තියෙන්නත් පුළුවන්. ඒක දෙක වෙනස් වෙනවා.
හරි ඒ කියන්නේ යශෝදට මේ ප්‍රශ්නේ දරුණුවට තියෙනවා මේක ලෙඩක්ද මට තියෙන ගෙදරින් ගොඩක් බැනුම් අහන ප්‍රශ්නයක්. ගොඩක්ම තියෙනවා ඒක. ඒක මං හිතන්නේ බලන් ඉන්න අයටත් හොඳ දෙයක්. ඒ කියන්නේ නේද? සමහර වෙලාවට කම්මැලියෝ දැක්කම අපි හිතනවා මෙයාට ලෙඩක්ද මානසික ප්‍රශ්නයක්ද සහ කම්මැලිකම නිසා මං හිතන්නේ මේ වයසේ ළමයි ගෙවල් වලින් ගොඩක් බැනුම් අහනවා ඇති. දැන් මෙයාට වැඩි චුට්ටක් වයසින් වැඩිනේ අශෙන්ට මොකද හිතන්නේ මේක ලෙඩක්ද නැත්නම් මෙයා වගේ ඔවත් බැනුම් අහලා තියනවද ගෙදරින්? ඔව් බැනුම් නම් හොඳට අහලා තියෙනවා. මම මේක ගැන හිතන්නේ ලෙඩක් විදියටවත් මං හිතන්නේ කම්මැලිකම කියන්නේ ලෙඩක් මානසික රෝගයක් කියලා. නමුත් මං මෙහෙම කියන්න කැමති අපිට සමහරක් වෙලාවට අර කලින් කතා කරා වගේ එක එක මිනිස්සු එක එක වාතාවරණ වලින් යනවා. ඒ වාතාවරණ වලින් යනකොට ඒක පීඩනය හින්දා මානසික ආතතියක් හින්දා ඒකට අපිට ප්‍රතික්‍රියා කරන්න දන්නේ නැති වුණාම අපි සමහරක් වෙලාවට ප්‍රතික්‍රියා කරන්නේ මට මුකුත් කරන්න බෑ මං ඉන්නවා මට මුකුත් වැඩක් කරන්න මොටිවේෂන් එකක් නැහැ. ඒ කම්මැලිකම එන්න පුළුවන්. සමහර ඉතින් මට ඒක දැනෙන විදිහට අපේ මානසික ආතතිය අනුව ඒක ලෙඩක් නෙමෙයි. නමුත් ඒ දේවල් හින්දා එන අතුරුඵලයක් තමයි කම්මැලිකම. එතකොට දැන් අපිට මෙහෙම මේක සරල කරන්න පුළුවන්. මං කියන එක හරිද ඔයගොල්ලෝ එකඟ වෙනවද කියලා මාත් එක්ක කියන්න. කම්මැලිකම කියන්නේ ලෙඩක් නෙමෙයි. හැබැයි කම්මැලිකම කියන්නේ තත්වයක්. තත්වයක් කියන්නේ ඒක ඊළඟ විනාඩියේ ඔයාට ඇති වෙන්න පුළුවන්, ඊළඟ විනාඩියේ මට ඇති වෙන්න පුළුවන්, ඊළඟ විනාඩියේ ඕන කෙනෙක්ට ඇති වෙන්න පුළුවන්. හැබැයි ඒක දිගටම පවතින්නේ නැහැ. එහෙමද? ඒක හරිද මං කියන්නේ කොහෙද නේ එකඟ වෙනවද මාත් එක්ක මොකක්ද ඔයගොල්ලෝගේ අදහස? ඔව් මං එකඟ වෙනවා ඒකට. ඒක ඇත්තරම කොච්චර කාලයක් ඒක අපේ ජීවිතේ පවතිනවද කියලා මම පෞද්ගලික විශ්වාස කරන දේ තමයි ඒක තමාගේ අතේ තියෙන්නේ. තමාට ඒක අනිවාර්යෙන්ම අපිට අපි යම් කිසි අමාරු තත්ත්වකින් යනවා නම් අපිට අපේ යාළුවන්ගෙන් ගෙදර කට්ටියගෙන් අපිට උපකාර ලබා ගන්න පුළුවන්. එහෙම නැත්නම් අපිට ඊට වඩා ගෙදර කට්ටියටත් නැතුව වෙන කවුරු හරි කායින් හරි ලබා ගන්න ඒකත් පුළුවන්. නමුත් ඒ හැම උපදෙසක්ම දේවල් ලබාගෙන අන්තිමේදී අර තීරණය කියන දේ එන්නේ මට. ඒක තමයි මම මගේ ජීවිතේ අත්දැක්ක දේ. ඉතින් ඔය තීරණේ මම ගත්ත දවසට මම දන්නවා දැන් මට මේ කම්මැලිකමෙන් මට එළියට එන්න පුළුවන් කියලා මම දන්නවා. ඉතින් මම හිතන්නේ මේක හැමදාටම තියෙන දෙයක් එහෙම කියලා. මේකෙන් අනිවාර්යෙන් එන්න පුළුවන්. ඒ එන කාල සීමාව තීරණය කරන්නේ මම. අපි එහෙනම් මෙහෙම කරමු. දැන් කම්මැලිකම හින්දා ගෙදරින් හොඳටම බැනුම් අහනවා කිව්වේ යශෝදානේ. ඉතින් ඒ නිසා අපි යශෝදාගෙන් අහලා බලමු. යශෝදා හිතන්නේ මේ කම්මැලිකම කියන එක දිගටම පවතින තත්වයක්ද නැත්නම් ඔයා මුහුණ දෙන අවස්ථාවන් නිසා ඇතිවෙන තත්වයක්ද? මොකක්ද ඔයා ඒක ගැන ඔයාට තියෙන අත්දැකීම? ඔයා කිව්වනේ ඉස්සෙල්ලා කම්මැලියෙක් කියලා. ඉතින් ඒ නිසා මොකද්ද ඔයාට තියෙන අත්දැකීම? සමහරක් වෙලාවට මම එක්සැම්පල් එකක් කියන්න. සමහරක් වෙලාවට මට හිතෙනවා එක දිගටම මේ අස් කරන්න. ඒ කියන්නේ එක වෙලාවකට අස් කරන්න හිතෙන එක වෙලාවකට මුකුත් කරන්න හිතෙන්නේ නැහැ. මම දන්නේ ඒක මොකක්ද කියන එක. හැබැයි සමහරක් වෙලාවට හොඳට ගේ අස් කරලා හොඳට ඉන්න අවස්ථා තියෙනවා. හැබැයි සමහරක් වෙලාවට ආපෝ දැන් මට මුකුත් කරන්න හිතෙන්නේ නැති අවස්ථා එන්න පුළුවන්. ඒක අවස්ථාවෙන් අවස්ථාවට වෙනස් වෙනවා. මම චූටි බාධා කිරීමක් කරන්න. දැන් ඔයා කිව්වා එක වෙලාවකට ඔයාට හොඳට ගේ අස් කරන්න හිතෙනවා. එක වෙලාවකට හිතෙන්නේ නැහැ. ඔයාට අපිට පැහැදිලි කරන්න පුළුවන්. ඒතර අපි බලන් ඉන්න ඔයාගේ වයසේ යාළුවන්ට ඒක ලොකු උදව්වක් වෙයි. මොකක්ද මේ අවස්ථාවන් කියලා අපිට කියන්නද? කියන්නේ ඔයාට ගේ හොඳට මස් කරන්න වෙන්නේ ඔයාගේ මූඩ් එක කොයි වගේ තියෙනකොටද? එපා වෙන්නේ අපි ඔයාගේ moods ගැන කතා කරමුද? ඒ කියන්නේ ඔයාගේ moods උයි ඔයාගේ කම්මැලිකමයි අතර සම්බන්ධයක් තියනවාද? ඔව් සමහරකට මම හොඳට ආතල් එකේ හැපි මූඩ් එකේ ඉද්දි මට ඕන දෙයක් කරන්න පුළුවන්. හැබැයි අර සමහරක් වෙලාවට අර ඔෆිස් වල වැඩයි පාඩම් වැඩයිත් එක්ක එපා වෙන දේ අවස්ථා තියෙනවා. එතකොට මට මුකුත් කරන්න හිතෙන්නේ නැහැ. මම දන්නේ ඒක ඇත්තටම මේ ලෙඩක්ද මොකක්ද කියන එක මට තේරෙන්නේ නැහැ. හැබැයි සමහරක් වෙලාවට ඒක වෙනස් වෙනවා. හරි. මම එහෙනම් අශේන්ගෙන් මේ ප්‍රශ්නෙත් එක්ක අහන්නම්. එතකොට අශේන් අපිට මේ යශෝදා කිව්ව කතාව මේ විදිහට සරල කරන්න පුළුවන් නේද? කම්මැලිකම කියන්නේ ලෙඩක් නෙමෙයි. හැබැයි ඒක තත්වයක්. එතකොට අපි මූණ දෙන එදිනෙදා ජීවිතේ මූණ දෙන අභියෝග. එතකොට අපේ හැඟීම්. මෙයා කිව්ව ජොලියේ ඉන්නව නම් ඕන එකක් කරන්න පුළුවන්. එතකොට ප්‍රශ්න එනකොට පොඩක් අප්සෙට් යනවා.
එතකොට කම්මැලිකම රඳා පවතිනවා නේද අපේ moods අනුව? මොකද ඔයාට ඒ ගැන මොන හරි එක්සැම්පල් එකක් කියන්න තියෙනවද? ඔව් මටත් කියන්නේ සතුටෙන් ඉන්නකොට ගොඩක් දේවල් කරන්න ආසයි. මම මේක රග මම සෙල්ලම් ක්‍රීඩා කරනකොට ක්‍රීඩා කරන කාලේ මගේ කෝච් කියපු දෙයක් තියෙනවා. සමහර දවස්වලට ප්‍රැක්ටිස් කරලා ගෙදර ගියාම හරිම මහන්සි. ගෙදර ගිය රග සෙල්ලම් කරේ ඉතින් ඕක පොඩ්ඩක් හැප්පිලානේ සෙල්ලම් කරන්නේ ඇඟේ පතේ හැප්පෙනවා. එතකොට ගෙදර ගියාට පස්සේ ඇඟ පත රිදෙනවා. ඉතින් අනිත් දවසේ උදේ ආයි ප්‍රැක්ටිස් වලට යනකොට නිකන් පොල්ලකින් ගහලා වගේ යන්න හිතෙන්නේ නැහැ. ඉතින් උදේ නැගිටිනකොට අයියෝ අදත් ප්‍රැක්ටිස් නේද කියලා තමයි නැගිටින්නේ. පොඩි බාධා කිරීමක් වශයෙන්. එතකොට ඔයා චුට්ටක් මේකත් කියාගෙන ඒක කම්මැලිකමද නැත්නම් මොකද්ද? ඒක එතන කම්මැලි ඔය ඒ උදේ නැගිටිනකොට ඔයන අර ඒ සිතුවිල්ල ඒක කම්මැලිකම නෙමෙයි. ඒක ඇඟේ පතේ අමාරුවට දක්වන ප්‍රතික්‍රියාව. නමුත් එතනදී මම ගන්න ඩිසිෂන් එකක් තියෙනවා. එතනදී මම එක්ක මට කියන්න පුළුවන් අද මම මෙසේජ් එකක් දානවා මට ඇඟට උනා වගේ මට අද මට ප්‍රැක්ටිස් වෙන්න පොඩ්ඩක් අමාරුයි කියලා මට මෙසේජ් එකක් දාන්න හිතෙන්න පුළුවන්. නමුත් මම දැම්මොත් දාන්න පුළුවන් එක්ක නොදා ඉන්න පුළුවන්. දැන් මම ඕක දැම්මොත් එහෙම එතකොට මම අර කම්මැලිකම කියන දේ දැන් මම ක්‍රියාවට නංවනවා. කම්මැලිකම තිබුණේ නැහැ. හැබැයි ඔයා ඒකට දැම්මා. දැම්මම ඒක කම්මැලිකම වුණා. නමුත් ඒක කරන්නේ නැතුව නෑ මාත් එක්ක මගේ ටීම් එකේ අනිත් කට්ටියත් ඉන්න ඒගොල්ලොත් මාත් එක්ක තමයි ප්‍රැක්ටිස් කරේ. ඒගොල්ලොන්ටත් අමාරුයි. එතකොට මම මේක කරලා හරියන්නේ නෑ. මමත් යනවා. මම දන්නවා අනිත් කට්ටියත් අමාරුයි මටත් අමාරුයි නෑ කමක් නෑ. මම යනවා. එතනදී ඒ ගන්න තීරණය කම්මැලිකම කියන දේ නැති වෙනවා. දැන් ඔතනදී මම සතුටින්වත් මම ගන්න මට තියෙන ප්‍රීතිමත්ම ඩිසිෂන් එක නෙමෙයි ඒක. නමුත් අර කමිට්මන්ට් ලෙවල් එකක් තියෙනවා. අර හෘද සාක්ෂියෙන් පොඩ්ඩක් කියනවා මේක හරි නෑ නේ වැඩේ. මේක කරන්න ඕනේ නේද? අන්න ඒක එනකොට ඒතන ගන්න තීරණය අනුව තමයි අපි මං හිතන්නේ තීරණය වෙන්නේ මොකද්ද මේක කම්මැලිකමද නැත්නම් නැද්ද කියලා. හරි. එහෙනම් අපිට ඒකත් මෙහෙම දැන් අපේ channel එකේ නම විසඳුම සරලයිනේ. ඒ නිසා අපි හැමදේම සරලව දෙන්න ඕනේ. ඉතින් ඒකේ සරලම දේ තමයි කම්මැලිකම කියන්නේ ලෙඩක් නෙවෙයි. කම්මැලිකම කියන්නේ තත්ත්වයක්. ඒක අපි ඕනම කෙනෙක්ට ඇති වෙනවා. ඒක ඇති වෙන්න පුළුවන් අපේ මානසික මට්ටම, අපේ අභියෝගයන් අපි මූණ දෙන ඒව නිසා අපිට මේක ඇති වෙන්න පුළුවන්. හැබැයි සමහර වෙලාවට අශේන් මම හිතනවා කම්මැලිකම කියන්නේ සමහර රෝගයක පිටස්සර ලක්ෂණයක් වෙන්න පුළුවන්. දැන් උදාහරණයකට අපි හිතමු ડિප්‍රෙෂන්. මට ડિප්‍රෙෂන් තියෙන කෙනෙක් ඉන්නවා. නැත්නම් මට ડિප්‍රෙෂන් නම් සමහර වෙලාවට කම්මැලිකම කියන්නේ ડિප්‍රෙෂන් එකේ ලක්ෂණයක් වෙන්න පුළුවන්. එහෙම වෙන්න පුළුවන්. හැබැයි කම්මැලිකම කියන්නේ රෝගයක් නෙමෙයි. එහෙනම් අපි දැන් ඒක හරි. ඒක දැන් අපි ඔන්න සරලව ඕගලන්ට කියලා දුන්නා කම්මැලිකම කියන්නේ රෝගයක් නෙමෙයි. හරි. දැන් මම ඕගලන්ගෙන් පොඩි ප්‍රායෝගික දේවල් ටිකක් අහන්නම්. අපි බලමු මේවල කොහොමද ඕගොල්ලෝ දෙන උත්තර. එතකොට අපිත් එක්ක මේ බලන් ඉන්න අපේ යාළුවන්ටත් මේ වගේ ප්‍රශ්න තියෙනවාද කියලා. පළවෙනි ප්‍රශ්නේ. ඔය දෙන්නගෙන් කැමති කෙනෙක්ට උත්තර දෙන්න පුළුවන්. හැබැයි මම ආසයි මුලින්ම යශෝදා දෙනවා නම්. මොකද යශෝදා දැන් මේකේ ඉන්නවා කියලා කියපු කෙනානේ. උදේට පළවෙනි එලාම් එකෙන් නැගිටින්න බෑ. ඔව් මට පේන්නේ මේක අශේන්ට තමයි උත්තරේ හොඳටම දෙන්න පුළුවන් වගේ. පළවෙනි එලාම් එකෙන් නැගිටින්න බෑ. උදේට නැගිටින එක හරිම අමාරුයි. ඉතින් මේක කම්මැලිකමද? ඇත්තටම කිව්වොත් මේ දවස් ටිකේ මම පළවෙනි එලාම් එකෙන් නැගිටින්නේ නෑ. කීවෙනි එලාම්? සාමාන්‍ය ෆෝන් එකේ එලාම්ස් කීයක් තියෙනවද? එලාම්ස් 3ක් තියෙනවා. එකක් තියෙනවා 5:00ට, අනිත් එක 6ට, අනිත් එක 6:00ට. නැගිටින්නේ මොකටද? නැගිටින්නේ 6:00ට. එතකොට ඒක කම්මැලිකමද? සමහරක් වෙලාවට රෑ වෙලා නිදාගත්තොත් පහුවෙන්දා පොඩ පරක් වෙලා තමයි නැගිටින්නේ. ඔව්. ඒක ප්‍රායෝගිකයිනේ. අපි ගොඩක් රෑ වෙලා නිදාගත්තොත් අනිවාර්යයෙන්ම අපිට උදේට නැගිටින්න පොඩ්ඩක් අමාරුයි. හරි. එතකොට මම ඇහුවේ යශෝදා දැන් ඔයා කිව්වාට එලාම්ස් 3ක් තියෙනවා. ඉතින් දැන් ඔයාට 5:00ට එකක් වදිනවා, 6ට එකක් වදිනවා, 6:00ට එකක් වදිනවා. හැබැයි ඔයා නැගිටින්නේ ඇත්තටම 6:00ට නැගිටිනවද? මගේ ප්‍රශ්නේ. ඇත්තටම සමහරක් වෙලාවට ඉතින් 6:00ටම නැගිටින්නේ නෑ. 6:00ට පොඩ පරක් වෙනවා. මට හිතෙන ඇත්තට මේක කම්මැලිකමද කියලා ඔයා හිතනවා.
එතකොට දැන් මං ආසයි අශෙන්ගෙන් අහන්න. මේ ප්‍රශ්නේ මං හිතන්නේ ගොඩාක් දෙනෙක්ට තියෙනවා. එලාම් එකට ඇහැරෙන්න බෑ. ඉතින් අශෙන්ට ඒ වගේ ප්‍රශ්නයක් තියෙනවද? හිනාවෙන් පෙනී යන්නේ ඒ ප්‍රශ්නේ දරුණුවට තියෙනවා කියලා. ඔහු ඇත්තටම ඒ ප්‍රශ්නේ මටත් තියෙනවා. මම මෙතෙන්ට ඇවිල්ලා බොරු කියන්න බෑනේ. අනිවාර්යයෙන් ඔව් මටත් ඒ ප්‍රශ්නේ තියෙනවා. මගේ තියෙන ප්‍රශ්නේ මම එලාම්ස් දෙක තුනක් තියන්න එක එලාම් එකක් තමයි තියන්නේ නිදාගන්න කලින් මං හිතනවා කොහොම හරි මේ එලාම් එකට නැගිටිනවා කියලා. හැබැයි එලාම් එකට නැගිටිනවා. නැගිටලා අර ස්නූස් බටන් කියලා එකක් තියෙනවානේ. ඒ ස්නූස් බටන් එක ඔබ නැතලා ආයෙත් ආ විනාඩි 10ක් පහු වෙනවා. පහු විනාඩි 10ක් ගියාට පස්සේ ආයෙ වදිනවා. පස්සේ ආයෙ බලනවා. ආයෙ බලලා ආයෙ මං තීරණයක් ගන්නවා මේ තව විනාඩි 10ක් නිදා ගන්නවද නැත්තම් දැන් නැගිටිනවද කියලා. ඊට පස්සේ ගොඩක් වෙලාවට මං කරන්නේ පළවෙනි එක තමයි තව විනාඩි 10ක් නිදා ගන්නවා කියලා ආයෙ ස්නූස් කරනවා. ඉතින් ඔහොම දෙතුන් පාරක් කරලා තමයි නැගිටින්නේ. එතනදිදී අපි අර කලින් කතා කරපු දේ තමයි මම එතන ගන්න තීරණය තමයි වැදගත් වෙන්නේ. ඕක මට ඉතින් පළවෙනි පාරම නැගිටින්න පුළුවන්. හරි. දැන් මම දන්නවා මේ ප්‍රශ්නේ ওই දෙන්නට වගේම ඔය ප්‍රශ්නේ මටත් තියෙනවා. ඒ වගේම මේක බලන් ඉන්න 100ක් ගත්තොත් 99කටම ওই ප්‍රශ්නේ තියෙනවා. දැන් අපේ channel එක විසඳුම සරලයිනේ. දැන් උදේට නැගිටින්න අමාරු කෙනෙක්ට අපි මොකද දෙන්න පුළුවන් විසඳුම? සරල විසඳුමක් ඕනේ අපිට. මොකද විසඳුම සරලයි. මම මේක ගැන හිතලා තියෙනවා. මට හිතිච්ච දේ තමයි එකපාර ලොකු චේන්ජ් එකක් කරන්න බෑ. දැන් මම උදේට නැගිටින්නේ අපි කියමු සාමාන්‍ය රැයට නිදාගෙන උදේට නැගිටින්නේ දවල් උදේ 11ට දවල් වෙන්න ලං වෙලා. එකපාරට ඒ නැගිටින කෙනාට අපිට කියන්න බෑ ඔයා උදේ 6ට නැගිටින්න පුරුදු වෙන්න කියලා. ඒක ප්‍රායෝගික නෑ. ඔව්. මං කියන්නේ එහෙම නෙමෙයි. අපි මුලින්ම පොඩි ස්ටෙප් එකක් ගන්න ඕනේ. එක්ක පැය භාගයක් එක්ක විනාඩි 5ක් වෙන්න පුළුවන්. අර ඒ ගන්න ඩිසිෂන් එක ඒකෙන් තමයි අත්‍තරම තීරණය වෙන්නේ. නැතුව අපි කොච්චර වෙලාවක් අඩු කරනවද කියන එකෙන් නෙමෙයි. සමහරකට අපිට හිතෙන්න පුළුවන් ලොකු වෙලාවක් අඩු කරලා සතියක් කරනවට වඩා හොඳයි පොඩි වෙලාවක් අඩු කරලා ඒක දීර්ඝ කාලයක් කරගෙන යන එක. ඉතින් අර ඒකෙන් මං කියන්නේ ග්‍රැජුවලි අපිට ටික ටික කරගෙන යන එක තමයි මම හිතන්නේ සරලම විසඳුම. එහෙනම් ඒක තමයි. ඔන්න එහෙනම් උදේට නැගිටින්න කම්මැලි අයට අපි සරල විසඳුමක් දුන්නා. ලොකු දේවල් කරන්න යන්න එපා. ඔයා දැන් නැගිටින්නේ 6 මාරට නම් හෙට ඉඳලා 6:25ට නැගිටින්න. අපි ඒක පුරුදු වෙමු. ඔන්න අපි ඔයගලන්ට සරල විසඳුමක් දුන්නා කම්මැලි කමට. ඊළඟට තව දෙයක්. දැන් ගොඩාක් මේක තරුණ ළමයි අතරේ තමයි තියෙන්නේ. ඉතින් ওই දෙන්නම ඒ වයසේ ඉන්න නිසා මම ওই දෙන්නගෙන් අහනවා ගොඩක් තරුණ ළමයි ලොකුවට දේවල් පටන් ගන්නවා. මම මේක කරනවා අරක කරනවා එහෙම කියලා ලොකුවට පටන් ගන්නවා. හැබැයි අපි දකිනවා එක දෙයක් දිගටම කරගෙන යන්න බෑ. දැන් මම යශෝදගෙන් අහන්න යශෝද වැඩක් පටන් ගත්තොත් ඒක එක දිගට කරගෙන යනවද? නෑ මට එක දිගට කරගෙන යන්න බෑ කොහොමත් එක වැඩේ. එක දිගට කරගෙන යන්න බෑ. ආශෙන් මොකද ඒක ගැන තියෙන ආශෙන්ගේ අදහස? මත් යශෝද වගේ මටත් එහෙම කරගෙන ගිය දේවලුත් තියෙනවා කරගෙන යන්න බැරි වෙච්ච දේවලුත් තියෙනවා. හරි. දැන් ඔයා කිව්වා කරගෙන ගිය දේවල් තියෙනවා කරගෙන යන්න බැරි වෙච්ච දේවල් තියෙනවා. මොකද ඒකේ වෙනස උනේ? මොකද එතන ඇයි සමහර දේවල් කරගෙන යන්න පුළුවන් වෙලා සමහර දේවල් කරගෙන යන්න බැරි වුනේ? මං මගේ ඉස්කෝලේ කාලේ ගන්න ඉස්කෝලේ කාලේ මම සෙල්ලම් කරන්න හරි කැමති. මට අයියලා දෙන්නෙක් හිටියේ. ඉතින් මම පොඩි කාලේ ඉඳන් සෙල්ලම් කරන්න හරි කැමති. අම්මගෙන් බැනුනුත් අහලා තියෙන ඕන තරම් සෙල්ලම් කරලා පාඩම් කරන්න නැතුව සෙල්ලම් කරන්න ගිහිල්ලා. ඉතින් පොඩි කාලේ ඉඳන් මට අර ක්‍රීඩා කරන එක ඒ කියන දේ මම හරි ආසයි. මුලින්ම මම ක්‍රීඩා කරන්න කියලා ඉස්කෝලේ ග්‍රේඩ් 2 ඉන්නකොට දොයද මං ගියේ ෆුට්බෝල් ගන්න. ෆුට්බෝල් ගන්න ගියා ආසයි. ඒත් එක්කම තා මගේ යාළුවෙක් හිටියා. එයා රග ගහන මට රග ගහන්නත් ආසයි. මං ওই දෙකටම ගියා. රග වලටත් ගියා ෆුට්බෝල් වලටත් ගියා. නයිත් මම රග දිගටම කරගෙන ගියා ෆුට්බෝල් මම නැවතුවා. ග්‍රේඩ් 2 වලදී මම නැවතුවා. ඒක නැවත්තන්න එක හේතුවක් වුණා. මට රග ගහනකොට මට රග ගහන්න පටන් ගත්තම එකක් මම මේ ක්‍රීඩාවට කැමති වුණා. මම කිව්වත් වගේ මට අයියලා දෙන්නෙක් ඉන්නේ. ඉතින් ඒගොල්ලොත් එක්ක රණ්ඩු කරනවා, ඔයා කරනවා, හැප්පෙනවා කරනවා. ඉතින් රගවලදී ඒ දෙමන තියෙන්නේ හැප්පෙනවා කරනවා. ඒකට මට රිලේට් වුණා. ඉතින් මම ඒකට කැමති වුණා. මට ඒකෙදි විෂන් එකක් තිබ්බ ලොකු වෙලා මම ලොකු ටීම් එකකට ගහනවා එහෙමයි කියලා මට
විෂන් එකක් තිබ්බා. නමුත් ෆුට්බෝල් වලදී මට ෂන් එකක් ඒකට අර මම ෆුට්බෝල් ගහලා මෙහෙම කරන්න කැමති කියලා මට එහෙම විෂන් එකක් තිබ්බා. මම මේ ක්‍රීඩාවට ආසයි. ඒ ක්‍රීඩාවේ මම හරි ආසයි. නමුත් මට විෂන් එකක් තිබ්බේ රග වලින්. හරි. ඒ කියන්නේ අපි වැඩක් කරන්න කලින් අපි කරන වැඩේ මොකක්ද කියන එක ගැන විෂන් එකක් අපිට තියෙන්න ඕනේ. එතකොට අපිට මේ වැඩේ දිගටම කරගෙන යන්න පුළුවන්. හරි. දැන් අපි මේ වගේ ගොඩාක් දේවල් අපිට තියෙනවා කම්මැලිකම ගැන ඇත්තටම කතා කරන්න. ඉතින් මං කැමති අද වැඩසටහන මෙතනින් නවත්තලා අපේ යාළුවන්ට කියන්න ඕගොල්ලන්ට මොනවද කම්මැලිකම ගැන තියෙන අදහස්. එහෙම නැත්නම් කම්මැලිකම ගැන තියෙන ප්‍රශ්න. සමහර වෙලාවට ඕගොල්ලන්ට හිතෙන්න පුළුවන් නැගිට්ටොත් බඩගිනි, කෑවොත් නිදිමතයි. පාඩම් කරන්න පටන් ගත්තොත් නිදිමතයි. එක දිගට එක වැඩක් කරගෙන යන්නම බෑ කම්මැලි. ඉතින් දැන් මේ වගේ අයියෝ මං කම්මැලිද කියලා ආහා ඔයගලන්ගේ හිතේ මෙච්චර කල් තිබුණු ප්‍රශ්න ඔයගලන්ට පුළුවන් මේ වීඩියෝ එකට පහලින් කමෙන්ට් කරගෙන යන්න. අපි ඊළඟ වීඩියෝ එකේදී අපේ කම්මැලිකමට විශේෂඥයෝ දෙන්නත් එක්ක එන්නම් ඕගලන්ගේ ප්‍රශ්න වලට උත්තර දෙන්න. එහෙම හොඳයි නේද? ඒ නිසා ඕගලන්ට කම්මැලිකම ගැන තියෙන හැම ප්‍රශ්නයක්ම මෙච්චර කල් වද දිදී තිබුණු හැම ප්‍රශ්නයක්ම අපේ මේ වීඩියෝ එකට පහලින් කමෙන්ට් කරගෙන යන්න. ඊළඟ එපිසෝඩ් එකෙන් අපි එනවා ඕගලන්ගේ ප්‍රශ්න වලට සරල විසඳුම් අරගෙන. ඉතින් ඒ හින්දා අපේ channel එක subscribe කරලා, comment කරලා, like කරලා අපිත් එක්කම රැඳී ඉන්න. ඊළඟ එපිසෝඩ් එකෙන් ඕගලන්ගේ ප්‍රශ්න වලට අපේ කම්මැලිකමට විශේෂඥයෝ දෙන්න උත්තර දෙන්න ලෑස්ති වෙලා ඉන්නවා. එහෙනම් ඊළඟ එපිසෝඩ් එකෙන් හම්බ වෙමු. ඔයගොල්ලෝ හැමෝටම සුබ දවසක්.